මේ තියෙන්නේ පරණ UPS එකකින් ගලවගත්ත ෆෑන් එකක්. මේක කැරකෙනවා බොහොම ස්ලෝ. හුලං ගොඩක් අඩුවෙන් එන්නේ. අපි හදන්නේ ඒක පොඩ්ඩක් දැන් අප්ඩේට් කරලා ස්පීඩ් එක වැඩි කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත ෆෑන් එක. අපි දැන් මේක කම්පියුටරේට ප්ලග් කරලා බලමු. ඔව්. සුපිරියට වැඩ කරනවා ෆෑන් එක. හොඳ හුලඟක් එනවා. සාමාන්‍යයෙන් මේ කම්පියුටර් ෆෑන් වල පොඩි හුලඟක් එන්නේ මේ 4ක් විතර දැම්මම තමයි සාමාන්‍ය හුලඟක් එන්නේ ටිකක් වැඩිපුර. නමුත් මේකෙන් ඉතාම හොඳ හුලඟක් එනවා මේ බලන්න. අනිත් එක මේකේ තියෙන වාසිය තමයි මේ කම්පියුටර් ෆෑන් වැඩ කරන්නේ 12 වොට් වලින්. ඔයාලට මේකක් නිකන් එළියේ වැඩ කරන්න නම් 12 වොට් ජැක් එකක් අරගෙන මේකට ගහන්න ඕනේ. ජැක් එකකුත් ටිකක් ලොකු මුදලක්. ඊට අමතරව වෙනම ප්ලග් පොයින්ට් තියෙන්න ඕන වයර් ඇදගෙන කරදරයි. මේක එහෙම නෙමෙයි. කම්පියුටරේ වැඩ කරන ගමන්ම මේක ජැක් එක ගහලා ඔයාට ලොකු ෆෑන් දාන්න නැතුව, ලොකු විදුලියක් යන්නේ නැතුව හොඳ හුලඟක් ගන්න පුළුවන්. ඔව් දැන් මම හදපු ෆෑන් එක පොඩ්ඩක් මොඩිෆයි කරා. මේ වගේ ලී කෑල්ලක් අරගෙන කළු පාට තීන්ත ගාලා මේ ඒකට මේ ෆෑන් එක සවි කරා. මේ පිටිපස්සෙන් ග්ලූ ගම් ටිකක් දාලා මේ තින්න වලට පේන්නේ නැති ගම් ගාලා අලවලා තියෙන්නේ. රයිට්. දැන් මේක අපිට ඔයා කම්පියුටරේ වැඩ කරනකොට ළඟට වුණත් ගන්න පුළුවන්. ඕන දෙයක ළඟට දුරට ඕන තැනකට ගන්න පුළුවන්. සුපිරි සුළඟක් තමයි තියෙන්නේ. අපි දාලා බලමු කොහොමද කියලා. ඔයාට සද්දෙන්ම තේරෙයි මේකේ සුළඟ කොහොමද කියන එක. බලන්න සුපිරි සුළඟක් තියෙනවා. ඊළඟට දැන් මම මේක USB port එකට ගහලා වැඩ කරනවාට පෙන්නුවා තවත් තියෙන වාසියක් තමයි. කරන්ට් ගිය වෙලේට වුණත් පුංචි ලිතියම් අයන් බැටරියක්. ඒ බැටරියක් සම්බන්ධ කරලත් මේක පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. දැන් මේ තියෙන්නේ මම මේ බැටරියක් සම්බන්ධ කරලා. මේ තියෙන්නේ ලිතියම් අයන් බැටරිය. බැටරිය තමයි මේකට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ෆෑන් එකට බැටරිය සම්බන්ධ කරලා තියෙන්නේ. බලන්න සුපිරි සුළඟක් තියෙනවා. එහෙමනම් රයිට්. මේක පිටිපස්සේ තියෙන නොබ් එකක්. මේ නොබ් එක පන්නන්න තියෙන සමහර ඒවාගේ අලවලා තියෙන මම මේක කලින්ම ගැලෙව්වා ලේසි වෙන්න. ඊට පස්සේ මේ ඇතුලේ තියෙනවා පොඩි මේ වගේ පොෂර් දෙකක්. සුදු පාට එකකුයි කළු පාට පොඩි එකක් තියෙනවා. ඒවා නිකම්ම ගැලවෙනවා. එහෙම නැත්නම් මේ වගේ පිහිටුඩක් දාලා ඉස්සුවම ගැලවෙනවා. ඊට පස්සේ මේ ෆෑන් එක නිකම්ම මෙහෙම ඇද්දාම ගැලවිලා එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ කෑල්ල ඉවත් කරගන්න. මේ කෑල්ල ඉවත් කරගන්න ඕන මම මේ වයර් ටික එළියට පන්න ගත්තා. ඊට පස්සේ එහෙම අඬුවක ආධාරයෙන් මෙහෙම ටිකක් තද කරලා කරකවනකොට අදිනකොට ඒක එනවා. රයිට්. ඊට පස්සේ අපි මේකේ මෙන්න මේ කෑල්ලේ රවුමක් කපලා ඒකට මෝටරයක් බස්සන්නයි යන්නේ. මේ තියෙන්නේ මං මේ කුඩා සෙල්ලම් බඩුවකින් පොඩි මෝටර කාර්යයකින් ගලවගත්ත මෝටරයක්. මේක පොඩි වුණාට ගොඩාක් ස්පීඩ්. මේ වගේ මෝටර වෙළඳ පොල්ලේ ගන්නක් තියෙනවා. රුපියල් 100ක් 200ක් වගේ දෙනකොට හොඳ මෝටරයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 5 වෝල්ට් වලින් මේක හොඳට වැඩ කරනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ෆෑන් එකේ මේ මෝටර එක බස්සන්න පුළුවන් ගානට මෙතන සිදුරක් ගානට කපන්න එක. කපලා මේ මෝටරේ බස්ස ගන්න ඕනේ ඇතුළට. ඔයාට මෙන්න මේ වගේ P එක ආධාරයෙන් මේකේ මෝටරේ හැඩයට සිදුරක් කපා ගන්න පුළුවන්. හොඳයි. දැන් මම මේ ෆ්‍රේම් එකේ සිදුරක් කපාගෙන අවසන්. හැබැයි මතක තියාගන්න ඕන සිදුර කපනකොට මේ මෝටරේට වඩා ටිකක් ලොකුවට කපන්න ඕන. හේතුව මේ මෝටරේ ටිකක් වෙලා වැඩ කරනකොට පොඩි රත් වීමක් සිද්ධ වෙනවා. එහෙම රත් වුණාම සමහරට මේක ඇද වෙලා මේ හරියට වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. ෆෑන් එකේ පිටි මේක ගෑවෙන්න පුළුවන් පිට. ඒ නිසා පොඩ්ඩක් ලොකුවට කපලා මේ වගේ කාඩ්බෝඩ් පටියක් අරගෙන මේකේ හොඳට ඔතන්න ඕනේ. හොඳට ඔහොම තද වෙන්න ඔතන්න ඕනේ. ඊට පස්සේ අපි මේ මෝටරේ ඒ සිදුර තුලට බස්සනවා. රයිට්. ඔන්න ඔහම භාගයක් එළියට භාගයක් ඇතුළට වෙන්න බස්සන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් මේක හෙල්ලෙන නිසා සෙලවීම වළක්වන්න ග්ලූ ගන් ටිකක් මේ වටේටයි
දාගන්න ඕනේ. ඔයාලට ගෙදර ග්ලූ ගන් එකක් නැත්නම් සුපර් ග්ලූ ටිකක් දාලා හරි මේක අලවන්න පුළුවන්. එහෙම නැත්නම් මල්ටි බෝන් වගේ දෙයක් කාඩ්බෝඩ් නිසා හොඳට මේ ප්ලාස්ටික් එකට මේක ඇලවෙනවා. හොඳයි. දැන් මම මෝටරේ මේ ෆෑන් එකේ කේස් එකට ග්ලූ ගන් ටිකක් දාලා හොඳට අලවගෙන තියෙන්නේ. දැන් මේක රත් උනායි කියලා මේ කේසින් එක උණු වෙලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද වටේට කාඩ්බෝඩ් එක තියෙන මෝටරේ රස්නේ යන්නේ කාඩ්බෝඩ් එකට. හොඳයි. දැන් මේ ෆෑන් එක මේ මෝටරේට සවි කරන්න තියෙන්නේ. හැබැයි මේකේ මේ කූර ගලවලා අයින් කරන්න ඕන. මේ තියෙන්නේ මේ කාන්දමක්. ඒක මේ වගේ පිහිටුටක් දාලා හරි ස්ක්‍රූ පිනක් දාලා හරි කඩලා හරි කමන්නේ ඒක අයින් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ කූරත් ගලවන්න තියෙන්නේ. මේ තියෙන්නේ මං ඒ විදිහට කලින් හදාගත්ත එකක්. මේකේ මේ කාන්දම ගලවලා කූර ගලවලා මැදින් සිදුරක් විද්දා. හැබැයි සිදුර ගානට හොඳට බලලා හරි මැදින් විදින්න ඕන. ඊට පස්සේ අපි මේ සිදුර දැන් මේකේ මේ සාමාන්‍ය ෆෑන් එකේ ඉන්නේ මේ පැත්තටනේ. මේ ඇතුල් පැත්ත ඉන්නේ මේ ඇතුළට. නමුත් දැන් අපි මේක සවි කරන්නේ ඇතුල් පැත්ත පිටට එන්න. එතකොට මේකට හොඳට මේක ෂීට් වෙනවා. ඒකයි එකක් අනිත් එක මේ ෆෑන් එක මේ පැත්තට කරගෙනකොටයි හුලං එන්නේ. එතකොට හුලං එන පැත්ත ඉස්සරහට එන්න ඕන නිසා අපි ඒ අනිත් පැත්තටයි සවි කරන්නේ. හොඳයි. දැන් අපි මේක ග්ලූ ගම් ටිකක් දාලා අලව ගමු. මම ඉස්සල්ලාම මේකටත් ග්ලූ ගම් ටිකක් දානවා. සුපර් ග්ලූ. ඊට පස්සේ මම මේකටත් සුපර් ග්ලූ ටිකක් දානවා. දාලා අපි මේක ටිකක් අද කරලා මේක හොඳට සවි වෙනකම් ටික වෙලාවක් තියන්න ඕනේ. ඔයාලට තව පොඩි දෙයක් කියන්න තියෙනවා මේ ෆෑන් එක තෝරගන්නකොට. මේ සමහර කම්පියුටර් ෆෑන් තියෙනවා පොඩි. මේ සමහර ඒවා තියෙනවා ලොකුයි. එතකොට මේකට තෝරගන්න ඕන මෙන්න මේ වගේ ලොකු ෆෑන් එකක්. එතකොට මේ පෙති ප්‍රමාණය ලොකුයි. මේකෙන් ලැබෙන හුලම් ප්‍රමාණය වැඩි. හොඳයි. මේ තියෙන්නේ මම පරණ චාර්ජර් එකකින් ගලවගත්ත කේබල් එකක්. මේ තියෙන්නේ USB ජැක් එක තියෙන කේබල් එකක් වෙන්න ඕන. මේක කම්පියුටරයට ගහන්නේ අපි. ඊට පස්සේ මම ඒකේ වයර් දෙක අමුණ ගත්තා මේකට. රතු වයර් එකයි කළු වයර් එකයි. මේ කොළ පාට එකයි සුදු පාට එකයි තව වයර් දෙකක් තියෙනවා. ඒ දෙක අපිට මෙතෙන්දි වැඩක් නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ ඩේටා වලට. ඒක අපිට ඕනේ නැහැ. ඒ දෙක මම කපලා අයින් කරනවා. එතකොට හදිස්සියවත් දැන් ඔයා මේක ඇමුණුවායින් පස්සේ මේක මේ USB පෝට් එකට මේ ජැක් එක ගැහුවාම ෆෑන් එක අනිත් පැත්තෙන් කරකෙන්නේ හුලං යන්නේ මේ පැත්තට. එහෙම වුණොත් පොඩි දෙයක් කරන්න තියෙන්නේ මේ වයර් දෙක මාරු කරන්න විතරයි තියෙන්නේ. මේ මෝටර වල දන වෙන ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණොත් ඔයා වයර් දෙක මාරු කරන්න විතරයි තියෙන්නේ. හොඳයි. දැන් අපි ගිහිල්ලා බලමු මේක කම්පියුටර් ප්ලග් කරලා වැඩ කරන ආකාරය. එහෙමනම් වීඩියෝ හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ස්තුතියි.